ඔන්න අද දවල් කෑම එක. මොනවාද? මේක මොනවාද? පොලොස්. පොලොස්. පොලොස් මේ උයලද? යන්නකෝ. ඊට පස්සේ තියෙනවා තව එක එක කරි තියෙනවා. එන්නකෝ අම්මා එන්නකෝ. පොලොස්. අද පොලොස්නේ. පොලොස් උයලා. පොලොස් උයලා වෙන මොනවාද? වැඩියෙන් අර ඒක තමයි ගොඩක් මේ පොලොස් වලට මම මිරිස්සෙම ගොඩක් දාලා නැහැ. ඒ කියන්නේ චුට්ටක් අද. අන් කිව්වනේ මේ දවස් ටිකේම මොටම චුට්ටක් සනීපනේ. පොලොස් උයලා තැම්බුම් හොදි හදලා තැම්බුම් හොදි හැදුවා. ඊළඟට කුකුල් මස් සිව්වා. චිකන් හදලා තැම්බුම් හොද්දක් හදලා පොලොස් හදලා. එච්චරයි. නේ තව තියෙනවා. අද නම් මට කිචන් එකට එන්න වෙලාවක් හම්බුනේ නැහැ. ෆෘට් සලාඩ් එකක් වගේ හැදුවා. ඊට පස්සේ කපලා බීෆ් බීෆ් එතන බීෆුයි කංකුණුයි මේ බීෆුයි කංකුණුයි සිකන් ඩෙවල් එකක් වගේ මේ කංකුන් ඩෙවල් ඊළඟට ඉතින් රතුහල් තමයි දීුවේ රතුහල් අද රතුහල් හෙල්ති කෑම වේලව තමයි මේ දවස් ටිකේ කන්නේ. තව කියුකම්බර්ස් තියෙනවනේ. කියුකම්බර් එක දුන්නා. දුන්නද කියුකම්බර්? ඔව් මේ තුන තමයි අද එත්නම් කෑම එක. 1 4ක් තියෙනවනේ අද. 2 මේ මොනවාද මේ චිකන් කරි එක නම් මාර ලුක් එකකට තියෙන්නේ. කාලා බලමු. උන් අපේ ඉමානි ජසා ස්කූල් එකට ගිහින් මට මුරුකු ගෙනාවා. දැන් හවස 3යි කාලයි වෙලාව. මොසානිදි. නැගිටින්න. තාම කෑවේ නෑ. Yes baby. What? Mandika. How is your murukku? Nallama. எங்காலிந்த முறுக்கு ஸ்கூல் இல்லையா மணி அங்க போயிட்டு ஸ்கூல் வந்து பீச் ட்ராப் பண்ற மணியா பீச் ட்ராப் பண்ற யா முக்கு கடை பண்ற மணி சொல்லி டிக்கெட் கிட்ட ஹோம் பேஜ் ஹோம்வொர்க் செஞ்சு ஹோம் பேஜ் ஹோம்வொர்க் செஞ்சேன்டா நீங்களும் ஹோம்வொர்க் செய்தா இப்ப ஸ்கூல் போயிட்டில்ல நீங்க ஸ்கூல் போடானுமே அவளே எம்பி லீவ் பண்ணேன் சாச்சா எலும்பி ஸ்லீப் பண்றியா ஓ இது கண்டே කන්දා සරි මාමට තේ දෙන්න ආවා මේ හවස් වෙලා මෙයා මෙතන වැඩ ලස්සන ක්ලයිමට් එකක් තියෙන්නේ ලස්සන වයිබ් එකක් තියෙන්නේ බැස්ස වහිනවා මෙහි ගස් කොළන් ඔක්කොම මාර ලස්සනයි මාර සීතලයි එළි hello everyone මම ජෙහානා අද දවස පොඩ්ඩක් කම්මැලි දවසක් හරිද ඉතින් දැන් රෑ ඩිනර් එක හදන්න මම අම්මගෙන් අහගෙන දැන් තමයි ඇහුවේ අම්මා මොනවද හදන්නේ කියලා අම්මා කිව්වා මොකක්ද තියෙන ඒවා අපි කාලේ ඉවර කරමු හද කියලා කියද්දිම බෙල් එක රින් වෙනවා මෙයා ගිහින් බලලා කියනවා අම්මා අපේ අර අයියා ඇවිල්ලා නේබර් අයියා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා ඊට පස්සේ ඇවිල්ලා බැලුවාම අපේ නේබර් අක්ක කෙනෙක් ඉන්නවා එයා අපිට කෑම ඇවලා මේ ඉදියාප බිරියානි හදලා ඊට පස්සේ මෙතන මාසි සම්බල් තියෙනවා චිකන් තියෙනවා චිකන් එක නම් මේ පොඩි මීයා අපේ මේ කෑල්ලක් කාලා ඊට පස්සේ මෙතන තියෙනවා කඩල ග්‍රීන් පීස් මෙතන රයිට් එකක් තියෙනවා අච්චාර් තියෙනවා ඊට පස්සේ ඉතින් ස්පෙෂල් ඔව් උණුයි මේක මේ මාර රස්නේ ඔව්
ඒ අක්කා හැමතිස්සෙම මොකක් හරි එවනවා ඉතින්. අනේ නෑ වටලාව මේක මේ පැස්ටා. මේ මෙච්චර ක්‍රීම් ඔව් එයා හදලා ඇති ක්‍රීම් මං හිතන්නේ මාර සුවඳයි සුවඳයි ක්‍රීම් පැස්ටා මේක නම් මගේ ෆේවරිට් එක. එයාලා හැමතිස්සෙම මොකක් හරි හිතලා එවනවා අපිට ජසාකල්හයි තව බරකත් කරන්න ඕන අල්ලායාට මේ වගේ අපිට එවන එකටම ජසාකල්හයි කමුද මන්නම් දුවා කරනවා එයාලා වගේ කට්ටියට තව අල්ලා බරකත් කරන්න ඕන කියලා. මොකද තව කෙනෙක්ට ඔව් එයාට විතරක් නෙමෙයි එයාගේ හැමෝටම පවුලටම තව කෙනෙක්ගේ ආසාවන් ඉෂ්ට කරනවානේ නේද? අර බර පුරවන එක ඒකම ලොකු දෙයක්. ඉතින් ඔන්න ඔයාට දාන්නද මං? පොඩ්ඩක් ඉන්න. මේකක්ද? මේකත් මට ඒකක් දාන්න. ඒකට තව ස්පූන් එකක් අරගෙන එන්න. නෝනා තව ස්පූන් එකක් අරගෙන එන්න. මේ පොඩ්ඩක් ඉන්න. රයිතන්ඩ සූපර් ඉනිපත් වරකොල ප්ලේට් එකක් මා ඉරචි ගොඩ යන පොට එනක සුපිරි ලබ අරත් කැලක් දෙන්නද? මරුනේ ලුණුව තියලා හරි කමු මේක මාසි ඒ කියන්නේ උඹලා හරි සම්බල් නෙමෙයි මේකත් බීෆ් සම්බල් එකක් හදලා තියෙන්නේ. හලෝ ඔක්කොම දාලා කාලා බලමු. රයිතා චිකන් මේ නැගිටලා ආපු ගමන් කෑම දැක්කා කනවා. කටා බාසි සම්බල් බීෆ් සම්බල් හරි ඒක දාලා කොට කොමලේ. හරි කමු. කාවා කන්නකො ඉස්සෙල්ලාම මං කන්නද? ඔයා කන්න මට කන්නලු. කනවා හොඳට දෙනවා. හොඳට දෙනවා. මේ ඉදියාපත් රසයටම දෙනවා. කච්චා